මචං මමත් බස් එකට නැගලා අද නම් කොහොම හරි මේකෙන් අහනවා උඹ යම මං කෝල් එකක් දෙන්නම්. මම දවස් ගානක ඉඳන් ඔයා එක කතා කරන්න හිටියේ. කොහෙද ඉතින් ඔයා මග ඇරලා ගියානේ හැම වෙලාවෙම. ඔයාගේ WhatsApp නම්බර් එක මොකද්ද? ඔව් මට තේරුණා ඔයා මම දිහා බලනවා කියලා. ඒත් අපිට A level විභාගෙට තව තියෙන පොඩි කාලයයි. අනවශ්‍ය ප්‍රශ්න නිසා ඒක අවුල් කරගන්න මං කැමති නැහැ. එහෙම වෙන්නේ නැහැ. අපි දෙන්නම හොඳට පාඩම් කරලා විභාගේ කරගෙන ඉමු. දැන් නම්බර් එක තියෙයිනේ. මම ඔයාට රැවෙලා මැසේජ් කරන්න. පරිස්සමට යන්න. ඔයාගේ නම අශේන්ද? මම කවිෂා. හෙටත් පන්ති යනවා. ඉන්ටර්වල් එකේදී මීට් වෙලා කතා කරමු හෙට එහෙනම්. ඔබ මොකද බං මේ පිස්සු නටන්නේ? විභාගෙට තව මාස කීයද? ඔබ දැන් පන්ති එන්නෙත් නැතිව අරුත් එක්ක රවුම් ගහනවනේ. හරි අමාරුයි පාඩම් වැඩවලට ඔළුව හදාගන්න. එයත් එහෙමයි බං. දැන් අදත් හවස පන්තිය කට් කරලා රවුමක් දාන්න ඉන්නේ. අපි දැන් මාසයක් විතර ආශ්‍රය කරනවානේ බබා. අපි අද යමු ටිකක් නිදහසේ ඉන්න පුළුවන් තැනකට. අම්ම දැන් දෙපාරක් විතර කෝල් කළා බබා. අපි මේ කරන්නේ ලොකු වැරද්දක් නේද? මම කොහොමද අම්මටයි තාත්තටයි මූණ දෙන්නේ? වැරද්දක් වෙන්නේ කොහොමද බබා? විභාගෙන් පස්සේ අපි දෙන්න ගෙවල් වලට කියලා මෑරි කරනවානේ. ඉක්මනට ලෑස්ති වෙලා යමු බබා. ක්ලාස් ඉවර වෙන වෙලාවත් පහු වෙලා. වෙලාවට ගෙදරට යන්න ඕනි. දුව දැන් ටික දවසක ඉඳලා ඉස්සර වගේ නෙමෙයි. පාඩම් කරන්නෙත් නෑ. කොයි වෙලේ බැලුවත් ෆෝන් එකේ. අනේ බබා දැන් මොකද අපි කරන්නේ? සැකේට මම ඊයේ චෙක් කරලා බැලුවේ. කොහොමද දැන් මේක අපි අම්මලට කියන්නේ? අපි දෙන්න මෙච්චර මෝඩ වුණේ කොහොමද බබා? කරන්න දෙයක් නැහැ. අපිට මේකෙන් ගැලවෙන්න වෙනවා. ඊයේ මං යාළුවෙක්ට විස්තරය කියලා තැනක් හොයාගත්ත. හෙටම යමු අපි. අපි කොහොමද නැත්තම් ගෙවල් වලට මුහුණ දෙන්නේ කවිෂා? මට නම් හිත හදාගන්න අමාරුයි ඒ වැඩේට. කොහොමත් හෙට එන්න වෙන්නේ නැහැ. හෙට අපේ නෑදෑ ගෙදරක බණක් තියෙනවා. ලොකු මාමලක් ගෙදර දුව යන්නේ අවුරුදු ගානකින්මයි හිතේ. පින්වතුනි මම අද බණ කතාවට දේශනා කරන්නේ මහා පාප කර්මයක් සිදු කරගත් පාපී මවක් නිරේ දුක් විඳපු ආකාරය ගැන. පින්වතුනි මේ පාප කර්මය නිසා නිරේ අනේක විද දුක් විඳිනවා පමණක් නෙමෙයි ඔබට සංසාරයේ දරු සම්පත්තිය නැතිවීමටද හේතුවක් වෙනවා. ඒ වගේම ඉපදෙන්න කලින් ජීවිතයක් ගත්තත් එතන වෙන්නේ ප්‍රාණඝාතයක්.
ප්‍රශ්නෙන් ගැලවුණාට කර්මයෙන් ගැලවෙන්න බෑ පින්නතුනි. අනේ අශේන් මට බෑ ඒ පව්කාර වැඩේ කරන්න. මම මේක ගැන අපේ අම්මලට කියනවා. ඔයා මට ආදරේ නම් ඔයත් කියන්න. මේ දෙන්න කරලා තියෙන කොච්චර ලොකු වරදක් වුණත් මේ කිරිසප්පේ ඒවට පලි නැහැ. දැන් ඉතින් විභාග ඉවර වුණ ගමන් බන්දලා දෙන්න තියෙන්නේ. බලන්න අපි මොනතරම් පවක්ද කරගන්න ගිය කියලා. මේ වගේම කොයිතරම් මිනිස්සු මේ පව කරගන්න ඇතිද නේද? ඒක ඇත්ත. ඉගෙන ගන්න කාලේ මේ වගේ අහුමුළු වලට රිංගල අපි දෙන්න වගේ කොච්චර කෙල්ල කොල්ල ජීවිතේ විනාශ කරගන්නවද? අනේ මම නම් ප්‍රාර්ථනා කරන්නේ කිසිම කෙනෙක් මේ පව් වැඩේ කරන්න එපා කියලා. අම්ම කෙනෙක්ගේ බඩේ තියෙන මේ ලෝකෙට එන්න ලෑස්ති වෙන ජීවිතයක්.